අවසන් සටනේ තීරණාත්මක කාසියේ වාසිය. අවසන් තරගයට කණ්ඩායම් වෙනස් වෙයිද? ශූරයන්ගේ කුසලානය කාටද? මේ Champions Trophy 2025 with ක්‍රික්විදු. අයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම ශූරයන්ගේ කුසලාන අවසන් මහා තරගයේ මාර්තු 9 වෙනිදා පැවැත්වෙන්නේ ඩුබායි අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී ඉන්දිය කණ්ඩායම සහ නවසීලන්තය තමයි මේ අවසන් තරගයේ තරගකරුවන් දෙදෙනා බවට පත් වෙන්නේ. ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2:30ට තරගය ආරම්භ වීමට නියමිතයි. සෙල්සියස් අංශක 29ක පමණ උෂ්ණත්වයක් තරගයේ ආරම්භ වෙන මොහොතේදී පවතිනවා. තරගයේ අවසන් වෙන වෙලාව වෙද්දී මේක සෙල්සියස් අංශක 24ක් පමණ දක්වා පහත බසිනවා. දැනෙන උෂ්ණත්වයත් මේ හා සමාන මට්ටමකම තමයි පවතින්නේ. ඒ වගේම සුළඟේ වේගය තීරණාත්මක සාධකයක් බවට පත් වෙනවා. දිවා කාලයේදී උතුරු දිශාවට පැයට කිලෝමීටර් 25ක පමණ තද සුළං වේගයක් පවතිනවා. හැබැයි මේක සවස් කාලයේ වෙද්දී දෙවන අර්ධයේ වෙද්දී පැයට කිලෝමීටර් 12ක් පමණ දක්වා පහත බසිනවා. ක්‍රිකට් වලට සුදුසු ක්‍රිකට් වලට උචිත කාලගුණ තත්වයක් තමයි ඩුබායි වල පවතින්නේ. වර්ෂාවක් පිළිබඳව කිසිදු ලකුණක් නැහැ. වගේම පින්නෙන් මේ තරගයට බලපෑමක් නැහැ. මේ දක්වා තරගාවලියේ ඩුබායි තනතිරුවල අපි දැක්කේ තරමක මන්දගාමී ස්වභාවයක්. හැබැයි පිතිකරුවන් කඩුල්ලේ ස්ථාවර වෙලා ඉවසීමෙන් පන්දුවට පහර දුන්නොත් ලකුණු 280ක් 290ක් වගේ ලකුණු ප්‍රමාණයක් කරා යන්නට පුළුවන්. හැබැයි ඊතරම් ලකුණු මෙවර මේ තරගාවලියේ ඩුබායි අන්තර්ජාතික ක්‍රීඩා පිටිය තුල මෙතෙක් වාර්තා වුණේ නැහැ. කෙසේ වෙතත් මේ හා සමානම තනතිරුවක් මේ තරගයේදීත් ලැබෙයි කියලා අපිට අපේක්ෂා කරන්න පුළුවන්. අවසන් තරගයක තියෙන පීඩනයත් එක්ක සැලකුවාම 285ක් ඉතාමත්ම හොඳ පාස්කෝ එකක් බවට පත් වෙයි කියලා අපිට අනුමාන කරන්නට පුළුවන්. කාලගුණ ස්වභාවයත් එක්ක තනතිරුව දෙවන අර්ධයේදී දඟපන්දු යවන්නන්ට වැඩි වාසිදායක ස්වභාවයක් අත් වෙන්නට ඉඩකඩ තියෙනවා. ඒ වගේම සුළං තත්වයේ එක්ක තනතිරුව මුල් අර්ධයේදී වේග පන්දුවට වඩාත් හොඳින් සහාය දක්වයි කියලා අපිට අපේක්ෂා කරන්නට පුළුවන්. ඉන්දියාව සහ නවසීලන්තය අතර එක්දින තරග 119ක් පැවැත්වලා තිබෙනවා. මේ අතරින් තරග 61ක් ඉන්දිය කණ්ඩායම ජයග්‍රහණය කරද්දී තරග 50ක ජයග්‍රහණය නවසීලන්ත කණ්ඩායම හිමි කරගන්නට සමත් වෙලා තියෙනවා. කණ්ඩායම් දෙක නියුට්‍රල් වෙනියුස් වලදී තරග 16 බැගින් සමව ජයග්‍රහණය කරලා තියෙනවා. හැබැයි එමිව් රාජ්‍යයේදී ඉන්දිය කණ්ඩායම වැඩි වාසියක් ලබාගෙන තියෙන්නේ. තරග 6කින් තරග 5ක්ම ජයග්‍රහණය කරමින් නවසීලන්තය එක තරගයක් පමණයි ජයග්‍රහණය කරන්නට සමත් වෙලා තියෙන්නේ. ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ඔවුන් අවස්ථා දෙකකදී හමු වුණා. එක බැගින් කණ්ඩායම් දෙකම ජයග්‍රහණ වාර්තා කරලා තියෙනවා. Rapidex වෙනසකට කැමති ඔබට දැනෙන වෙනසක් දිවෙන ප්‍රාති සියලුම සැලරින් ලබා කණ්ඩායම් දෙකම තමන්ගේ අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කරපු කණ්ඩායම් දෙකත් එක්ක මේ තරගයට අවතීර්ණ වෙයි කියලායි විදූ දකින්නේ. මේ කණ්ඩායම් දෙකටම හොඳ පන්දු යැවීමේ බලෑනියක් හොඳ සමබර කණ්ඩායමක් ඉන්නවා. මේ තරගාවලිය තුල ඉන්න කණ්ඩායම් බැලුවාම වඩාත් සමබරම සංචිත දෙක තියෙන්නේ නවසීලන්තය සහ ඉන්දියාව සතුව කියලා අපිට අවිවාදයෙන් සටහන් කරන්නට පුළුවන්. අවසන් පූර්ව තරගයේදී මැට් හෙන්රි උරහිසේ ආබාධයකට ලක් වුණා. ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය මත තමයි මේ තරගයේ ක්‍රීඩා කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. යම් හේකින් ඔහු ක්‍රීඩා නොකළොත් ජේකබ් ඩෆී ක්‍රීඩා කරන්නට වැඩි ඉඩක් තිබෙනවා. මේ දෙදෙනාගෙන් කවුරු ක්‍රීඩා කළත් මේ තරගයේ තීරණාත්මක කාර්යභාරයක් ඔවුන් ඉටු කරයි කියලා විදූ විශ්වාස කරනවා. මේ තරගාවලියේ වැඩිම කඩුළුලාභියා නමුත් ඩෆී එකම තරගයකටවත් ක්‍රීඩා කරලා නැහැ. නමුත් ජේකබ් ඩෆී සුළඟත් එක්ක පන්දු යවන්නට ඒ වගේම තමන්ගේ වේරියේෂන්ස් වලින් පිතිකරුවන් පීඩනයට ලක් කරන්නට හොඳ හැකියාවක් තියෙන පන්දු යවන්නෙක්. මේ නිසා මේ දෙදෙනාගෙන් කවුරු ක්‍රීඩා කළත් ඔවුන් තීරණාත්මක දක්ෂතාවයක් මේ තරගයේදී දක්වයි කියලා විදු අපේක්ෂා කරනවා. ඉන්දියාවට තමන්ගේ කණ්ඩායම වෙනස් කරන්නට හේතුවක් නැහැ. මේ නිසා ඔවුන් අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කරපු කණ්ඩායම එක්කම මේ තරගයේ ක්‍රීඩා කරයි කියලායි විදු හිතන්නේ. කාසිය වාසිය මේ තරගයේදී සෑහෙන තීරණාත්මක සාධකයක් වෙනවා කියලායි විදූ දකින්නේ. ආකර්ෂණීයම කාරණේ තමයි ඉන්දිය කණ්ඩායම මේ තරගාවලිය තුල එකම වතාවකදීවත් කාසිය වාසිය ජයග්‍රහණය කරලා නැහැ. නවසීලන්තයේ ක්‍රීඩා කරපු තරග 4න් 3කදී කාසිය වාසිය ජයග්‍රහණය කරන්නට සමත් වෙලා තියෙනවා.
මේ තත්ත්වයක් එක්ක කවුරු කාසී වාසිය දිනුවත් මොකක්ද කරන්න කියන එක තමයි ඊටාත්ම වැදගත් කාරණේ වෙන්නේ. විදු හිතනවා නවසීලන්තයේ පැත්තෙන් බැලුවොත් ඔවුන්ට වාසියක් තිබෙනවා පළවෙනියට පන්දු යැවීමේ. මොකද දිවා කාලය තුල තරමක තද සුළං තත්ත්වයක් පවතිනවා. ඉතින් මේක උතුරු දිශාවට තමයි පවතින්නේ. නවසීලන්තයේ සුළඟත් එක්ක පන්දු යවලා එහි අත්දැකීම් තියෙන පන්දු යවන්නන් ඉන්න සුළඟ හොඳට කළමනාකරණය කරගන්නට පුළුවන් කණ්ඩායමක්. ඉතින් මේ නිසා ඔවුන්ට පළමුවර පන්දු යැවීමෙන් ඉන්දිය කණ්ඩායමට අභියෝගයක් එල්ල කිරීමේ හැකියාව තියෙනවා. අපි ඉන්දියාව පැත්තෙන් බැලුවොත් ඔවුන් බොහොමයක් තරඟ චේස් කරලා තමයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඒ වගේ මේ තරඟාවලිය බැලුවොත් ඔවුන් පහසුවෙන් ජයග්‍රහණය කරපු තරඟ චේස් කරලා තමයි ජයග්‍රහණය කරන්නට සමත් වෙලා තියෙන්නේ. ඒ වගේම අවසන් තරඟයක පළමුවෙන් පන්දුවට පහර දෙනවා කියන්නේ පීඩනයක් තියෙනවා. කොච්චර ටෝටල් එකක් දාන්න ඕනේද කියන එක පිළිබඳව. ඉතින් මේ නිසා ඒ පීඩනය නවසීලන්තයට ලබා දීලා ඔවුන් මුලින් පන්දු යවන්නට වැඩි ඉඩක් තියෙනවා කියලායි බිදු හිතන්නේ. අපි මේකේ තවත් පැත්තක් බැලුවොත් නවසීලන්තයේ මේ තරඟාවලියේ පළවෙනියට පන්දුවට පහර දීපු අවස්ථා දෙකේදීම ලකුණු 300 සීමාව ඉක්මවා යන්නට සමත් වෙලා තියෙනවා. මේක නිසා නවසීලන්ත පිතිකරුවන් පීඩනයක් නැතුව ක්‍රීඩා කරද්දී ටාගට් එකක් නැතුව ක්‍රීඩා කරද්දී වැඩි පහසුවකින් පන්දුවට පහර දෙන බවක් අපට දැක ගන්නට හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම දෙවන අර්ධයේදී දඟ පන්දු යවන්නට වැඩි ප්‍රයෝජනයක් ලබා ගන්නට පුළුවන් මේ තනතිරුවෙන්. මේ නිසා නවසීලන්ත කණ්ඩායම කාසිය වාසිය ජයග්‍රහණය කළොත් ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීම වඩා සුදුසුයි කියලා අපිට හිතන්න පුළුවන්. මේ සියලු සාධක බැලුවාම නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහර දෙන එකේ වැඩි වාසියක් ඔවුන්ට තියෙනවා. ඒ වගේම ඔවුන් මේ ලකුණු 290 සීමාව ඉක්මවා යා යුතුයි. නැත්නම් ඒ වාසිය ඔවුන්ට ලබා ගන්න එක ලෙහෙසි වෙන්නේ නැහැ. මේ ටික මේ විදිහටම ඉන්දිය කණ්ඩායමටත් අදාළයි. මොකද ඔවුන් දඟ පන්දුවට තමයි වැඩි බරක් තියලා තියෙන්නේ. මේ නිසා දෙවන අර්ධයේ පන්දු යැවීම ඔවුන්ට වඩාත් පහසු වෙනවා පින්න නැති වාතාවරණයක් තුල. ඒ නිසා ඔවුන්ට මුලින් පන්දුවට පහර දෙනවා නම් අර ලකුණු 280ක් 290ක් ලබා ගැනීමේ අභියෝගය කරට ගන්නට වෙනවා. ඉතින් අපි බලමු කොයි විදිහටද මේ කණ්ඩායම් දෙක කාසිය වාසිය පිළිබඳව Tamanගේ තීරණය ගන්න කියලා. විදු හිතනවා නවසීලන්තයේ ජයග්‍රහණය කළොත් ඔවුන් බොහෝ දුරට පන්දුවට පහර දෙන්නට ඉඩකඩ තිබෙනවා. ඉන්දිය කණ්ඩායම ගැන 50-50 තත්ත්වයක් තමයි තියෙන්නේ. හැබැයි ඔවුන්ටත් වැඩි වාසියක් තියෙනවා. පිතිකරුවන්ට වගකීම ගන්නට පුළුවන් නම් හොඳ ලකුණු සංඛ්‍යාවක් බෝඩ් එකට දාන්න. පළමුවෙන් පන්දුවට පහර දීම. මේ තරගයේදී සුළඟ අතිශය තීරණාත්මක සාධකයක් බවට පත් වෙනවා. එමිරේට්ස් අන්තයේ දෙසට තමයි සුළඟ හමා යන්නේ. මේ නිසා පළමුව පන්දුවට පහර දීමේදී ඩුබායි ස්පෝර්ට්ස් සිටි අන්තය වෙතට පහර එල්ල කිරීම පිතිකරුවන්ට යම් අභියෝගාත්මක තත්ත්වයක් නිර්මාණය කරනවා. හැබැයි ස්ට්‍රේට් බවුන්ඩරිස් ලබා ගැනීමේදී තමයි මේ අභියෝගය පවතින්නේ. බොහෝ විට නවසීලන්ත කණ්ඩායම තුළ මේ ස්ට්‍රේට් බවුන්ඩරිස් වලට වැඩි කැමැත්තක් දක්වන්නේ ඩැරිල් මිචෙල්. සෙසු පිතිකරුවන් බොහෝ විට ස්ක්වෙයාර් බවුන්ඩරිස් වලින් තමයි වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න. අපි ඉන්දිය කණ්ඩායම පැත්තට බැලුවොත් ඔවුන් වැඩිපුර උපක්‍රමශීලීව ක්‍රීඩා කරන කණ්ඩායමක්. ඔවුන් බොහෝ විට 6 පහරවල් ටාගට් කරනවට වැඩිය 4 පහරවල් සහ පන්දුව ස්ථානගත කිරීම මගින් තමයි ලකුණු ලබා ගන්න. අර හිතුවක්කාර පහරවල් වලට යන අවදානම් පහරවල් වලට යන වැඩි සම්භාවිතාවක් තිබෙන්නේ රෝහිත් ශර්මා තමයි මුල් පෙළ පිතිකරුවන් අතරේ. මේ නිසා සුළං අත වැදගත් වෙන්නේ පන්දු යවන්නන් පන්දු යවන ආකාරය අනුව කියලායි විදූ දකින්නේ. මේ සුළං අත කොහොමද වේග පන්දු යවන්නන් Tamanගේ පන්දුව පිතිකරුවට අභියෝගයක් බවට පත් කරන්නට උපයෝගී කරගන්නේ කියන කාරණය මත මෙහි වැදගත්කම රඳා පවතිනවා. ඉතින් නවසීලන්තයේ කොහොමත් සුළං තියෙන රටක්. ඔවුන් වැඩිපුර සුළඟත් එක්ක පන්දු යවන කණ්ඩායමක්. හැබැයි ඉන්දිය කණ්ඩායමට එතරම්ම සුළඟත් එක්ක පන්දු යැවීමේ අත්දැකීම් නැහැ. කෙසේ වෙතත් මේ කණ්ඩායම් දෙකෙන් මුලින් පන්දු යවන කණ්ඩායමට මේ සුළඟ කියන සාධකය Tamanගේ වාසිදායක පැත්තට කළමනාකරණය කරගන්නට හැකියාවක් ලැබුණොත් ඔවුන්ට එහි වැඩි වාසියක් ලබා ගන්නට හැකියාවක් ලැබෙයි කියලා විදු විශ්වාස කරනවා. හැබැයි නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන්නොත් ඔවුන්ට මේ තරගයේ පැහැදිලිවම වැඩි වාසියක් තියෙනවා කියලායි විදු හිතන්නේ. මේ තරගාවලිය තුල කණ්ඩායම් දෙකේ පිතිකරුවන්ගේ සහ පන්දු යවන්නන්ගේ දක්ෂතා බැලුවොත් ඔබට පේනවා ඔවුන් කරට කර දක්ෂතා අතරේ ඉන්නවා. ඒ වගේම කණ්ඩායම් දෙකේම පිතිකරන පෙළ ගැස්ම අංක 8 දක්වා දිගයි. ඉන්දියාව ස්පින් ඇටැක් එකට වැඩි බරක් තියලා තියෙනවා. නමුත් නවසීලන්තය සමබර පන්දු බලෑනියක් අරගෙන ඇවිල්ලා තියෙනවා. කණ්ඩායම් වටේ තරගයේ නවසීලන්තය පරාජයට පත් වුණේ ඔවුන්ගේ පිතිකරණ අංශයේ දුර්වලතාවය නිසා. නවසීලන්ත පිතිකරණ බලෑනියේ මුල් 7 දෙනාගෙන් 3 දෙනෙක් සාර්ථක වුණොත් ඔවුන්ට හොඳ අවස්ථාවක් තිබෙනවා ශූරයන්ගේ කුසලානය දිනා ගන්න. ආරම්භක සබඳතාවය තමයි වඩාත් තීරණාත්මක සාධකය බවට පත් වෙන්නේ. රචින් රවීන්ද්‍ර සහ විල්යන් අඩුම තරමේ ලකුණු 60ක සබඳතාවක් පළවෙනි විකට් එකට නිර්මාණය කළොත් නවසීලන්තයට හොඳ ලකුණු සංඛ්‍යාවක් කරා යන්නට වැඩි සම්භාවිතාවක් තිබෙනවා. ඉන්දියාව තමයි මේ තරගයේදීත් ෆේවරිට්ස්ලා බවට පත් වෙන්නේ. විදු තරගාවලිය මුලදීම සඳහන් කළා වගේම බුම්රා නැති අඩුපාඩුව මොහමඩ් ෂමී තාමත්ම මැනවින් පුරවලා තිනවා. ඔවුන් ඩුබායි
පිටියේ තරඟ 4ක් ක්‍රීඩා කරලා මේ තරඟ 4ම ජයග්‍රහණය කරලා ඩුබායි පිටියේ 4ම අයින් හොඳට දැනගෙන තමයි මේ තරඟයට අවතීර්ණ වෙන්නේ. ඉතින් එහි වාසියත් ඔවුන්ට තියෙනවා. හැබැයි මේ සියල්ල වෙනස් වෙන්නට එක පන්දු වාරයක් හොඳටම ඇති. ඉන්දියාව එක්දින ශ්‍රේණිගත කිරීමවල පළමු ස්ථානයේ රැඳෙන්නේ නවසීලන්තයේ ඉන්නේ 4 වෙනි ස්ථානයේ. ඔවුන් මේ තරඟයේ ජයග්‍රහණය කළොත් ඔවුන්ට 3 වන ස්ථානයේ දක්වා ඉදිරියට එන්නට හැකියාවක් තියෙනවා. තරඟයේ ප්‍රතිඵලය මොකක් වුණත් ඉන්දියාවේ රෑන්ක් එක වෙනස් වෙන්නේ නැහැ. තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වෙන්න රචින් රවීන්ද්‍ර සහ විරාට් කෝලි අතරේ සටනක් නිර්මාණය වෙලා තිනවා. ඒ වගේම පහළින් ඉන්න පිතිකරුවන් 4 දෙනාටම මේ දෙදෙනාව පසු කර යාමේ හැකියාවක් තිබෙනවා. මැට් හෙන්රි සහ මොහොමඩ් ෂමි තමයි වැඩිම කඩුළුලාභීන් දෙදෙනා. ෂමීට කඩුළු නොදී ඉන්න තරමට නවසීලන්තයට මේ තරගයේ වැඩි වාසි අත් කර ගන්නට පුළුවන්. මොකද ඔහු තමයි මුලින් කඩුළු දවාගෙන පීඩනය මැද පෙළට එල්ල කරන්නට සමත් වෙන්නේ. මේ තරගාවලිය තුළ කණ්ඩායම් දෙකම දක්වලා තියෙන දක්ෂතා එක්ක මේ තරගාවලියේ වීරයා සම්මානයේ කාට හිමි වෙයිද කියන එක අනුමාන කිරීම පහසු නැහැ. අවසන් මහා තරගයේදී ක්‍රීඩකයන් දක්වන දක්ෂතා මත මේක තීරණය වෙයි කියලා විදූ හිතනවා. මේ තරගයේ බොහෝ දුරට රෝහිත් ශර්මා, විරාට් කෝලි, රවීන්ද්‍ර ජඩේජා සහ කේන් විලියම්සන්ගේ අවසන් එක්දින තරගයේ බවට පත් වෙන්නට ඉඩකඩ තියෙනවා. කේන් විලියම්සන්ට නම් තව වයස තියෙනවා. හැබැයි ඔහු බොහෝ දුරට මේ ලීග තරගාවලි ෆෝකස් කරලා ඉන්න නිසා ඔහු මේ තරගයෙන් පස්සේ Tamanගේ සමු ගැනීම සටහන් කරන්නට ඉඩක් තිබෙනවා කියලායි විදූ දකින්නේ. රෝහිත්, කෝලි එවැගේම ජඩේජා සලකුවාම ඔවුන්ට තවත් මේ එක්දින පිටියේ ඇචීව් කරන්නට දෙයක් ඉතිරි වෙලා නැහැ. ඉතින් ඉන්දියාව කියන්නේ කොහොමත් ඩ්‍රැමැටික් දේවල් කරන රටක්. මේ තරගාවලියක නිකම් තරගාවලියක ඔවුන්ගේ සමු ගැනීම සටහන් කරනවට වඩා ICC ඉවෙන්ට් එකක අවසන් තරගයේදී සමු ගැනීම සටහන් කරන එක ඩ්‍රැමැටික් දෙයක්. ඉතින් ඒ ඩ්‍රැමැටික් දේවල් ඉන්දියාව නිරන්තරයෙන් ෆලෝ කරනවා. මේ නිසා මේ තීරණයට ඔවුන් යන්නට වැඩි ඉඩක් තියෙනවා. ඒ වගේම ඊළඟ ICC ඉවෙන්ට් එකට එක්දින තරග ඉසව්වෙන් තවත් අවුරුදු 2කමාරක කාලයක් තියෙනවා. ඉතින් මේ අවුරුදු 2කමාරක කාලය තුළ ඔවුන්ගේ යෝන් ක්‍රීඩකයන්ට ඒ සඳහා සූදානම් වෙන්නට ඉඩකඩ ලබා දීලා ඔවුන් මේ රංගබිමෙන් බැහැලා යන්නට වැඩි ඉඩක් තියෙනවා කියලායි විදූ දකින්නේ. ඉතින් අපි බලමු අවසන් තරගයේදී මොකද වෙන්නේ කියලා. ඉන්දියාව දිනනවට අකමැතිද කියලා බොහෝ දෙනෙක් විදූගෙන් අහලා තිබුණා. ඉතින් ඉන්දියා ක්‍රීඩකයන්ගේ දක්ෂතා පිළිබඳව ලොකු ඇගයීමක් විදූට තියෙනවා. නමුත් මේ තරගාවලියේ සැලකීමේදී මේ තරගාවලියේ සත්කාරකත්වය පිළිබඳව ඔවුන් දරපු මතය වගේම එකම ක්‍රීඩාංගණයක් තුල ඔවුන් සියලු තරග ක්‍රීඩා කරමින් ලබා ගන්නා වක්‍රාකාර වාසිය සහ නවසීලන්තයේ ක්‍රීඩා කරන විදිහ සලකනකොට නවසීලන්තයේ ක්‍රීඩා කරන්නේ ඔවුන්ට නුහුරු ආසියා තනතිරුවල. හැබැයි ඔවුන් මේ තරගාවලිය තුළ කැපී පෙනෙන ඉහළ දක්ෂතා දක්වලා තියෙනවා. ඉතින් මේ සියල්ල සංසන්දනය කිරීමේදී සැබෑ දක්ෂයන් නවසීලන්තය කියන එකයි විදූගේ අදහස. ඉතින් ශූරයන්ගේ කුසලානයක් වේ නම් එය ශූරයන්ටම හිමි විය යුතුයි කියලා විදූ විශ්වාස කරනවා. ඒ නිසා නවසීලන්ත කණ්ඩායම මෙවර ශූරයන්ගේ කුසලානය දිනා ගන්නට වඩාත්ම සුදුසුවන් කියන එකයි විදූගේ අදහස. ඉතින් මේ තරගාවලියේ මුලින්ම කිව්වා වගේ නවසීලන්ත කණ්ඩායම මෙවර ශූරයන්ගේ කුසලානයේ හිමිකරුවන් වෙයි කියලා විදූ විශ්වාස කරනවා. නවසීලන්ත ජයග්‍රහණයේ පණිවිඩයත් එක්ක අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙමු. ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න කැමති හැමෝම ක්‍රික් විදූ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක tap කරන්න. එතකොට විදූ වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. එහෙමනම් අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.